ඔබ දන්නවාද හැමදාම උදේට බොන තේ කෝප්පය වෙනුවට සතියට දින 3ක් මේ කැඳ කෝප්පය බිව්වොත් ඔබේ ශරීරයට වෙන පුදුම සහගත වෙනස. කරපිංච කැඳ එකක් හදන්නේ කොහොමද කියලා කියන ගමන් කරපිංච බිව්වහම අපේ ඇඟට මොනවද ලැබෙන්නේ? මොනවද හම්බෙන ප්‍රයෝජන කියලා අපි අද වීඩියෝ එකේ කතා කරමු. මෙන්න මේ වගේ කරපිංච වල හොදලා ගන්න පැහිච්ච කරපිංච ගන්න ඔයාලා. ගොඩක් පැහිච්ච ඒවා වගේ නම් හොඳයි. මොකද කරපිංච යුෂ ගොඩක් තියෙනවා පැහිච්ච ඒ වගේ. අපි බ්ලෙන්ඩර් කරගන්න යන්නේ. ඔයාලට පුළුවන් බ්ලෙන්ඩර් කරගන්නකොට ජග් එකට මේ කරපිංචත් සමගම වතුරත් ඇතුළත් කරන්න. දැන් මම එහෙම කරන්නේ නැත්නම් මගේ ජග් එක කැල්ලක් තියෙන්නේ. වතුර දාපුවාම ලීක් වෙනවා. ඒ නිසා මට ඒක කරගන්න අමාරුයි. ඔයාලා එකවරම ජග් එකට වතුර දාලා බ්ලෙන්ඩර් කරගන්න. දැන් මෙන්න මේ වගේ තමයි දැන් මම කරපිංච විතරයි කොළ විතරයි දාලා බ්ලෙන්ඩර් කරගත්තේ. ඊට පස්සේ මම වෙනමම වතුර දාලා කරපිංච යුෂ හදා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි කරපිංච බ්ලෙන්ඩර් කරගත්තාම තියෙන්නේ. හොඳයි. දැන් අපි වතුර මේකට දාගමු. වතුර දාලා පොල් මිරිකන ආකාරයට හොඳින් කලවම් කරලා යුෂ ගන්න හදන්නේ. මෙන්න මේ වගේ වතුර සල්පයක් දාලා මෙන්න මේ ආකාරයෙන් මිරික ගන්න පොල් මිරිකනවා වගේ. ඔයාලට මෙහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට එකවරම වතුර කරපිංච කොළ කොට මේ බ්ලෙන්ඩර් කරගන්නකොට වතුරක් දාලා එකවරම ඔයාලට බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පෙරලා ගන්න විතරයි තියෙන්නේ. එතකොට ඒක ලේසි ඔයාලට. දැන් මට මගේ බ්ලෙන්ඩරේ ජග් එක කැඩලා තියෙන නිසා මට වතුර දාන්න බෑ. වතුර ලීක් වෙනවා. ඒ නිසා තමයි මම වෙනමම ඉස්සලා කරපිංච කොළ බ්ලෙන්ඩර් කරලා අරගෙන පස්සේ වතුර යොදා මේ වගේ කලවම් කරලා යුෂ හදාගෙන පෙරාගන්නේ. ටිකක් පැහිච්ච කොළ වගේ ගන්නවා නම් හොඳයි. මේ එතකොට තමයි කොළ පාට ගතිය ටිකක් වැඩිපුර තියෙන්නේ. හොඳයි. දැන් අපි පෙරා ගන්න යන්නේ. ඔයාලා පෙනේරේ ගන්නකොට සාමාන්‍ය ටිකක් දැල් විශාල පෙනේරයක් ගන්න. කුඩා පෙනේරයක් ගන්න එපා. එතකොට අර අවශ්‍ය කොටස් පෝෂක කොටස් ඒවා පෙරිලා යන්නේ නැහැ. අපිට ඕනේ මෙන්න මේ වගේ යුෂ පමණයි. කුඩා පෙනේරයක් ගත්තොත් අපිට මේ අවශ්‍ය කොටස් බොහෝ දුරට පෙරලා යන්නේ නැහැ. මෙන්න මේ වගේ පෙරා ගන්න. දැන් මම මේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා කරපිංච කොළ ස්වල්ප ප්‍රමාණයක් ගත්තේ. ඔයාලට කැඳේක හදා ගන්න අවශ්‍යයි කියලා හිතන ප්‍රමාණයට යුෂ ඔයාලා හදා ගන්න. මෙන්න මේ වගේ. දැන් මම මේ පොඩ්ඩයි මෙතන තියෙන්නේ. මේ ටික නම් මදි අතරම කිව්වා. මෙන්න මේ චුට්ටයි තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න ඕනේ නා හදාගත්තේ. ටිකක් වැඩිපුර හදාගෙන කරපිංච යුෂ ගන්න. හොඳයි. දැන් අපි මෙන්න මේ වගේ හාල් ටිකක් ගන්න. කැකුළු හාල් හරි කොහොම හරි කැඳ හදන්න හොඳ හාල් ගන්න. හාල් ගොඩක් දාගන්න එපා. හාල් චුට්ටක් දාගන්න. ඊට පස්සේ මේ අපිට ඕනි කරනවා සුදු ලුණු බිකි 5ක් 6ක් වගේ. මෙන්න මේ විදිහට සුදු ලුණු බිකි 5ක් 6ක් වගේ අපේ බත් එකට දාගන්න. කැඳ එක හදාගන්න. සාමාන්‍ය කැඳ එකක් හදා ගන්නවා වගේම තමයි මේක. මේ වගේ වතුර ඇඩ් කරගන්න. ඇති පදමට වතුර දාගන්න. අපිට කැඳ එක හදන්න අවශ්‍යයි කියලා හිතන පදමට. හොඳයි. දැන් අපි මේක ලිපේ තියාගමු. මේ විදිහට ලිපේ තියාගන්න. හොඳයි. දැන් අපේ බත් එක නම් ඉදිලා ඉවරයි. කැඳ එක හදන්න. දැන් අපි දාගන්නේ පොල් කිරි දාගන්න. දැන් ඇති පදමට කැඳ එක හදාගන්න පොල් කිරි අනිවාර්යෙන් ඕනේ. මෙන්න මේ විදිහට පොල් කිරි දාගන්න අපි. ඊට පස්සේ හොඳට හැඳිගා ගන්න. ඇත්තටම කිව්වොත් මේ කරපිංච කැඳ එක හොඳයි ඔයාලට ආහිතකර මේදේ පාලනයට, ඒ වගේම දියවැඩියාව පාලනයට, ආහාර ජීර්ණ පද්ධතියේ අපහසුතා සමනය කරන්නත් මේක ගොඩක් හොඳයි කරපිංච කැඳ එක. ඒ වගේම ඇස් පෙනීම වර්ධනය වෙනවා. අක්මාව ආරක්ෂා කරගන්නත් ඔයාලට පුළුවන් මේ කරපිංච කැඳ එක භාවිතා කරන්න. මෙන්න මේ වගේ ලුණු ටිකක් කරගන්න. ඇති පදමට ලුණු ටිකක් දාගන්න. නැවතත් හැඳි ගන්න. හොඳට හැඳි ගන්න. සාමාන්‍ය කැඳ එකක් හදාගන්න විදියම තමයි. ඔයාලට මේක සතියට දෙපාරක් තුන් පාරක් වගේ පාවිච්චි කරා නම් ඇති කරපිංච කැඳ. ඔයාලගේ ඇඟට ගොඩාක් හොඳයි. ඇත්තටම කිව්වොත් ගොඩාක් ලෙඩ රෝග වලට හොඳම විසඳුම මේ කරපිංච කොළ කැඳ එක. දැන් අපි මේ කරපිංච අපි හදාගත්ත යුෂ මේකට ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳට හැඳි ගා ගන්න. ඇති පදමට වෙනකම්
දැන් ගොඩක් දුරට අපේ කැන්දේක හැදිලා ඉවරයි. තව ටිකක් කියලා මෙහෙම තැම්බෙන්න ඇරලා අපිට පාවිච්චියට ගන්න පුළුවන්. සතියට දෙපාරක් තුන් පාරක් වගේ මේ කැන්දේක ඔයාලා පාවිච්චි කරන්න. ඊට වැඩිය නම් ගන්න එපා. දැන් අපි කැන්දේක හැදිලා ඉවරයි. දැන් අපි මේ කෝප්පෙට දා ගන්නවා. බලන්න මේ පෙනුම කැන්දේකේ හරිම ලස්සනයි. දැන් මම අර ගත්තේ දලු කොළ නිසා තමයි මේ පෑය පොඩ්ඩක් අඩුයි. ඔයාලා මේ ගන්නකොට පැහිච්ච කොළ වගේ ගන්න ඕන. මීටත් වැඩිය කොළ පැහැති කොළ පාටින් බලා ගන්න පුළුවන්. එතන කිව්වොත් මේ කරපිංචා වල බහුලව අඩංගු වෙන්නේ විටමින් A. විටමින් A කියන්නේ අපේ ශරීරයට ගොඩක් ඕනි කරන විටමින් එක. ඔයාලා මේක මේ බලලා ඔයාලත් හදලා පාවිච්චි කරලා බලන්න. ඔයාලට වෙනස වටහා ගන්න පුළුවන්. මොඩල් ලෙඩ රෝග වලට හොඳයි. ප්‍රධාන වශයෙන්ම ශරීරයේ මේදය පාලනය කරන්න ගොඩක් හොඳයි මේ කරපිංචා කැන්දේක. අහිතකර මේදය පාලනයට ගොඩක් හොඳ කැන්දේක. ඔයාලත් මේක හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. හැමෝටම බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න. හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නතුරු see you guys.